රේඩියෝ වලටත් ආවේ ඇත්තටම හම්බෙයි. අයින් වෙන්න ඔන්න මෙන්න තියෙනකොට රාජ්‍ය සම්මාන දෙකක් හම්බුණා. බෙස්ට් ඊවනිං ඩ්‍රයිව් and වසරේ නිවේදකයා ඉංග්‍රීසි. අපි ගොඩක් සිංහල ප්‍රසන්ටර්ස්ලට තියෙන චෝදනාවක් තමයි ඉංග්‍රීසි වචනක් දානවා. ඒවා මික්ස් කරනවා. නැති දෙයක් පෙන්වන්න හදනවා. ඔයාගේ අදහස මොකක්ද ඒ ගැන? මං හරි බයයි. ඔය ස්ටේජ් ෆ්‍රයිට් එහෙම තියනවා දැන් කරාට මේක නයි ඉතින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තමයි කියන්නේ. ඉස්කෝලේ කාලේ ජීවිතේට ස්ටේජ් එකක මෙලෝ දෙයක් කරලා එක වචනයකින් එළියට කියන්නේ හැබැයි ස්ක්‍රිප්ට් කරලා ඒ වෙලාවේ කියනවා. එච්චර බයයි. ඒ කියන්නේ මයික් එක ඔන් කරාම එන්නේ නැහැ වචන. මගේ තාත්තත් හොඳට ජොබ්ස් කරලා 61කින් රිටයර් වුණා. හැබැයි මම දැක්ක දෙයක් තමයි 62 වෙනි අවුරුද්දේ එයාට ඒ ආයතනෙන් කැලෙන්ඩර් එකක්වත් ලැබුණේ නැහැ. අද වෙනකන් අවුරුදු 23 ඉඳන් අද වෙනකන් අවුරුදු 20කට ලඟ වෙන කාලයක් no credit cards ever පාවිච්චි කරන්නේ නැහැ. මොනාටත් නැහැ. කියනවා නම් කිව්වා තමුස් මහා හිඟන කියලා කුණාරපයක් කිව්වා ගෑනු කෙනෙක්. මේ සැර එක්කෙනෙක්. ඉතින් ඒ වෙලාවේ ඉතින් මටත් ඉතින් ඇඬුණා. සචිනි සීලවර්ධන අද මං කතා කරනවා එක විශේෂ පුද්ගලයෙක් එක්ක මම ටිකක් වැඩිපුරම කැමති බ්‍රෑන්ඩ් එකක් වෙච්ච කෙනෙක් එක්ක නැත්නම් බ්‍රෑන්ඩ් එකක් වෙන්න හදන අයත් එක්ක ටිකක් කතා කරන්න. මොකද ඒ කතා බහ සෑහෙන වෙනස් සහ අපිටත් ජීවිතේ ඉගෙන ගන්න දේවල් තියෙන හින්දා. මගේ හොඳ යාළුවෙක් තමයි අද ඇවිල්ලා ඉන්නේ. ෂෙවෝන් අයිබෝන්. දැන් ෂෙවෝන් ඔයාව මම දන්න විදිහක් තියෙනවා. ඒ වගේම ඔයාව දැකලා තියෙන අය, ඔයාගේ හඬ අහලා තියෙන අය දන්න විදිහක් තියෙනවා. අපි මුලින් ඉඳන් කතාව කරගෙන එමු. දැන් ෂෙවෝන්ගේ වොයිස් එක ආපු ගමන්ම කෙනෙක් හිතෙන්න පුළුවන් මෙයා නම් ප්‍රසන්ටර් කෙනෙක්. ඔව් එයා ප්‍රසන්ටර් කෙනෙක්. හැබැයි ප්‍රසන්ටර් කෙනෙක් වුණාම රේඩියෝද ටීවීදත් කියලා එනවනේ. දෙකම. දැන් මුලින්ම ෂෙවෝන් වැඩේ පටන් ගත්තේ රේඩියෝ වලින්. රේඩියෝ වලටත් ආවේ ඇත්තටම හම්බෙන් මේ ඉස්සර මම වැඩ කරපු ආයතනයක කෝපරේට් එකක ඉන්නදී අපේ ක්ලයන්ට් කෙනෙක් තමයි මේ සිරස මාධ්‍ය ජාලය. එතකොට අපි ක්ලයන්ට් විසිට් එකකට ගියාම හිටපු ඒ ඩිරෙක්ටර් කෙනෙක් කිව්වා මේ වොයිස් එක පොඩ්ඩක් ගැඹුරුයිනේ නිකන් වොයිස් ටෙස්ට් එකක් කරමුද කියලා. ඉතින් නිකන් අහම්බෙන් උනේ ඊට පස්සේ අන්තිමට අවුරුදු 10ක් විතර රේඩියෝ කරා ටීවී එකට එන්න ඉස්සෙල්ලා. දැන් සිංහල නෙමෙයි. ඉංග්‍රීසි. කියන්නේ Gold FM එකේ. Gold FM එකේ සිංහලෙන් උත් ඉතින් වොයිස් ඕවර්ස් කරලා තියෙනවා සමහරක් රේඩියෝ ස්ටේෂන්ස් වල බස් එක යද්දී ඔය ලොතරයි කුඩු වල එහෙම හැන සමහරක් ටැග්ස් තියෙනවා. ඉතින් ඒවා වොයිස් ඕවර්ස් කරලා තියෙනවා සිංහලෙන්. දෙමළෙන් උත් කරලා තියෙනවා. දෙමළ ස්ටේෂන් එකක මේන් ටැග් එකක්. බට් ප්‍රෝග්‍රෑම්ස් කරේ ඉංග්‍රීසි වලින්. අද එහෙමනේ රේඩියෝ වලට ආවේ. ඊට පස්සේ අපි දකිනවා ටීවී නිවුස් කියනවා, ඉංග්‍රීසි නිවුස් කියනවා. නිවුස් කියනවා විතරක් නෙවෙයි ඒවට සම්මාන පවා ලබා ගන්නවා. දැන් ටීවී කියනලා රේඩියෝ කියනලා කොහොමද ටීවී එකට ආවේ? මං අර මොකක් හරි එකක් කරන්න ගියොත් මම පොඩ්ඩක් සීරියස්ලි කරනවා. ඉතින් රේඩියෝ වලට ගියාම මම ඔය 80 දශකයේ 90 දශකයේ තමයි රේඩියෝ වල ගෝල්ඩන් ඉයරා එක. ඒකේ ප්‍රෙසෙන්ටර්ස්ලා පිටරට අය ප්‍රෙසෙන්ට් කරන හැටි එහෙම YouTube එකෙන් බලලා ඉගෙනගෙන කොමරියා මේ අවසානයේදී අයින් වෙන්න ඔන්න මෙන්න තියෙනකොට රාජ්‍ය සම්මාන දෙකක් හම්බුණා. බෙස්ට් ඊවනිං ඩ්‍රයිව් and වසරේ නිවේදකයා ඉංග්‍රීසි හම්බුණා. ඊට පස්සේ එදා තමයි ජාතික රූපවාහිනියෙන් ආරාධනාවක් ලැබුණේ ඇවිල්ලා මේ නිවුස් කියවන්න කියලා. හැබැයි ඒක ඇත්තටම වැඩේ වෙන්න තව අවුරුද්දක් විතර ගියා. ඊට පස්සේ ඒකේ නිවුස් කියවන්න අරගෙනත් හරිම ආසාවෙන් කියන්නේ ලංකාවේ ප්‍රවීණම කට්ටිය සෙට් එකක් ඉන්න එතන. ඉතින් හරිම ඉන්ටරෙස්ටිං. හැබැයි මම අර මාධ්‍ය දැක්ක මීඩියා වල පොඩ්ඩක් තියෙන ඔක්කොම තරුණේ ඉන්නේ. සාමාන්‍යයෙන් පොඩි කොම්පිටිෂන් එකක් තියෙනවනේ. එකම නැති තැන මම දැකලා තියෙන්නේ රූපවාහිනියක එක්කෙනාට එක්කෙනා ගොඩක් ක්ලෝස්. එකලා ලැබෙන ගිය අවුරුද්දේ මට ඒකේ රාජ්‍ය සම්මානය ලබා ගන්න හම්බුණා නිවුස් ප්‍රෙසෙන්ටර් ඔෆ් දී ඉංග්‍රීසි එකේ. ඒ වගේ සම්මාන රසක් දිනාගත්ත කෙනෙක් තමයි ෂෙවෝන් කියලා කියන්නේ. ෂෙවෝන් මට ඔයාගෙන් අහන්නම හිතුනේ. දැන් ඔයා ඉංග්‍රීසිනේ ඉංග්‍රීසි නෝස කෙනෙක් ඉංග්‍රීසි නිවුස් රීඩර් කෙනෙක්. හැබැයි සිංහලනුත් කරනවා. අපි ගොඩක් සිංහල ප්‍රසන්ටර්ස්ලට තියෙන චෝදනාවක් තමයි ඉංග්‍රීසි වචනක් දානවා. ඒවා මික්ස් කරනවා. නැති දෙයක් පෙන්වන්න හදනවා. ඔයාගේ අදහස මොකක්ද ඒ ගැන? මම හිතන්නේ ඉංග්‍රීසි කියන දේ මගහරින්න බෑ කෝකටත් ලෝකේ.
මම නම් ආසයි එහෙම පොඩ්ඩක් වචනයක් දෙකක් දාන කෙනෙක් ඉන්නකොට මොකද ඒ කියන්නේ එයාටත් ඒකේ ඉම්පෝටන්ස් එකක් තේරිලා පොඩ්ඩක් හරි මේ පැත්තට යන්න යනවා කියන්නේ ඒ කියන්නේ දැන් අපේ ආර්ථික ප්‍රශ්නයක් තිබ්බ ලංකාවේ. ඒකට ලොකුම හේතුවක් තමයි අපි රස්සා මානසිකත්වයෙන් ඉන්නේ බිස්නස් එකක් කරත් ජාතික තලයේ කරන්න තමයි හිතන්නේ. ජාත්‍යන්තර වශයෙන් කරොත් ඊට වඩා ගොඩාක් සල්ලි හම්බ කරන්නත් පුළුවන්, සක්සස්ෆුල් වෙන්නත් පුළුවන්. බට් ඒකට ඉංග්ලිෂ් පුළුවන් නම් ඒ පොඩි දෙයින් ගොඩක් දුර යන්න පුළුවන්. ඉතින් ඒක මම නම් හිතන්නේ හොඳ දෙයක්. හොඳ දෙයක්. ඔව්. ඒ කියන්නේ හානියක් නොවෙන්න නේද කරගන්න. ඔව්. ඒ කියන්නේ අර මේ නිකන් ස්ටයිල් එකට නෙමෙයි. බට් ඒ වුණාට අර පුළුවන් තරම් බැලන්ස් එකක් ස්ට්‍රයික් කරන එක ඒකේ වරදක් නැහැ. ෂෙවන් කිව්වනේ අර අද රෑ වොයිස් ටෙස්ට් එක කරලා හෙට ප්‍රෝග්‍රෑම් එක කරා කියලා. මතකද කොහොමද ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරේ කියලා එදා? මම ඇත්තටම එකක් කියන්න. ඒ කියන්නේ මං හරි බයයි. ඔය ස්ටේජ් ෆ්‍රයිට් එහෙම තියෙනවා. දැන් කරාට මේක නයි ඉතින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තමයි. ඒ කියන්නේ ඉස්කෝලේ කාලේ ජීවිතේට ස්ටේජ් එකක මෙලෝඩියක් කරලා නැහැ. ඉස්කෝලේ තව කිව්ව? ඉස්කෝලේ සෙන්ට් ජෝසෆ්ස් කොලෙජ් කොළඹ 10. ඉතින් මම සාමාන්‍යයෙන් වැඩි සද්ද බද්ද නැතුව පාඩුවේ හිටපු කෙනෙක්. ක්‍රිකට් ටිකක් ගැහුවා, සින්දු කිව්වා. ඒ වගේ ඒ ලෙවල් කාලේ චුට්ටක් දඟයි. බට් එහෙමම හිටියේ. බට් රේඩියෝ වලට ගියාට පස්සේ ඒක හරිම ෆනි දෙයක්. ඒ කියන්නේ මම ඉස්සල්ලාම මගේ ගෝල් එක තිබ්බේ අර එහෙම නැතුව හරියට කියන්න. ඉතින් දැන් මම වැඩ කරපු තැන ඒ කියන්නේ හරි පිළිවෙලකට රේඩියෝ ෂෝ එකක් කරන්නේ. ටොක් සෙග්මන්ට් එක විනාඩි 2යි. එතකොට අපි දන්නවා මේක තමයි එන්න ඕනේ කියලා. ඉතින් මගේ ඕනේ උනේ අර දැන් සින්දුවක් යනකොට ටියුන් එක ඉවරලා වචන එනකොට ගානට කතා කරන එක නවත්තන ඔය වගේ ටෙක්නික්ස් තමයි මම ආසයෙන් කරේ. හැබැයි අවුරුදු 1කමාරක් මම ඔන්නේ යන්න ඉස්සෙල්ලා මම කියන්න යන හැමදේම මම ස්ක්‍රිප්ට් කරනවා. එක වචනයක් එළියට කියන්නේ හැබැයි ස්ක්‍රිප්ට් කරලා ඒ වෙලාවේ කියනවා. එච්චර බයයි. ඒ කියන්නේ මයික් එක ඔන් කරාම එන්නේ නැහැ වචන. බට් කාලෙත් එක්ක ඒක ඉතින් හරිය. පොඩි එදා කිව්ව එකක් අපිට ප්‍රසන්ට් කරලා පෙන්නන්න බැරි වෙයිනේ අමතකයිනේ. මතකයි අර පොඩ්ඩයි අර මයික් එක ඔක්කොම එන්න ඕනේ. ඒ ටික එන්න ඕනේ. හරි දැන් මේ ඔක්කොම අතරේ දැන් අපිට ෂෙවොන්ව හඳුන්වන්න පුළුවන් බිස්නස් පර්සන් කෙනෙක් විදිහට නේද? ව්‍යාපාර වලට ඔන්න අත ගහලා තිනවා. ඇයි ව්‍යාපාර වලට එන්න හිතුවේ? මම මේ කියන්නේ මොන්ගෝලියන් ස්ට්‍රීට්. තමයි අලුත්ම ව්‍යාපාරය වාගේ. පළවෙනි එකද නැත්නම් ඊට කලින් ව්‍යාපාර තිබ්බද? කරලා තියෙනවා. ඒ කරපු ව්‍යාපාරය කියන්නේ මම ඉස්සර අර ඔය මේ නයිට් ලයිෆ් වලට සම්බන්ධ බිස්නස් ඉවෙන්ට්ස් කරන එකක් කරා. ඊට පස්සේ ටිකක් අර වයසෙන් පරිණත වෙද්දී හිතුණා මේක ඇත්තට ගුණාත්මක දෙයක් නෙමෙයි කියලා. ඒක පීක් එකේම තියෙද්දී එකපාරට නැවැත්තුවා. ඒ කියන්නේ හරි දේ පැත්තේ යන්න ඕනේ කියලා. ඊට පස්සේ මම රෙස්ටොරන්ට්ස් පටන් ගත්තේ ඉස්සෙල්ලාම ගෙදර අම්මලා ගෙදර ඉඳද්දී කුස්සියේ උයලා එහෙම කරලා Uber Eats කරලා ඊට පස්සේ රෙස්ටොරන්ට්ස් දැන් අවුරුදු 5ක් වෙනවා. 4 වෙනි එක අපේ අරින්න යන්නේ. ඉතින් ඒකට හේතුව මම ජොබ්ස් කරද්දී පොඩ හොඳට කරා. මම අවුරුදු 20 වෙනකොට ලෝකේ අංක එකේ බැංකුවේ මුළු ලෝකෙම වයස අඩුම මැනේජර් වුණා. ඊට පස්සේ ඉතින් ඒක කරගෙන ජොබ්ස් හොඳට කරන් යද්දී මගේ තාත්තත් හොඳට ජොබ්ස් කරලා 61කින් රිටයර් වුණා. හැබැයි මම දැක්ක දෙයක් තමයි 62 වෙනි අවුරුද්දේ එයාට ඒ ආයතනෙන් කැලෙන්ඩර් එකක්වත් ලැබුණේ නැහැ. ඉතින් දැන් ඒ ආයතනේ ගොඩක් චේන්ජ් කරපු එක කියන්නේ ලංකාවේ টপ 10 කම්පැනියක්. ඒතර මම හිතුවා හරි 60න් පස්සේ තව 10ක් හරි ජීවත් වුණොත් මොකද්ද තේරුම නේද? ඉතින් එච්චර වැඩ කරපු ආයතනේ. ඔව් එහෙම කරලා ඉතින් මම හිතුවා මට ජොබ්ස් ඇති. තනියම දෙයක් කරලා ඉවරලා මගේ දරුවන්ට දවසක වැඩේ ලේසි වෙන විදිහට දෙයක් පොසිෂන් කරන එක හොඳයි කියලා තමයි බිස්නස් පැත්තට ගියේ. ඒතර මම ගොඩාක් ස්තුති කරනෝනේ මගේ ඉස්සෙල්ලා මම වැඩ කරපු ওই Gold FM එකේ අධිපතිතුමාත් ඇත්තටම එයා තමයි ඔක ඔළුවට දැම්මේ. එයා කිව්වා මම එතකොට head of sales city එක කම්පැනි එක. ඒක ඔය ඇවිල්ලා evening show එක කරන්න. දවල්ට වැඩ කරන්න එපා. ඔයා දවල්ට වගේ business plan එක හදන්න. හැබැයි සතියට සැරයක් කියලා මට පෙන්වන්න ඕනේ. මොකක්ද කියලා. එයාට පෙන්වන්න ඕනේ. එයාට පෙන්වන්න ඕනේ. එයා tough මිනිස්සෙක් දන්නවනේ කොහොමද කවුද කියලා. හැබැයි හරිම හොඳයි. ඒ කියන්නේ මට මාර විදිහට encourage කරලා ඉවරලා ඒකට push කරා. ඉතින් කොහොම හරි දෛවේ හැටි කියන්නේ මගේ පළවෙනි රෙස්ටොරන්ට් එක ඇරියෙත් එයාගේ දැන් තියෙන ගෙදරට බිල්ඩින් දෙකක් එහා පැත්තේ. හිතලා නෙමෙයි ඒක හම්බෙන් වුණා. බට් ඉතින් උඹ තමයි බිස්නස් වලට ආවේ. ඊට පස්සේ රෙස්ටොරන්ට්ස් වලින් අපි පොඩ්ඩක් ඔබට වෙන ඒවටත් දැන් ගිහිල්ලා තියෙනවා. බට්
බිස්නස් එකෙන් තව හේතුවක් උනේ අර මං හිතනවා ලාභෙට එහා ගිය පරමාර්ථයක් තියෙන්න ඕනේ ව්‍යාපාරයක් කරද්දි. එතකොට තමයි ව්‍යාපාර හරියන්නේ කියලා තමයි මම හිතන්නේ. ඉතින් අපි සමාජයේ මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච අයට දෙවෙනි වරමක් දෙන්න. ඒ කියන්නේ second chance in life දෙන්න එකක් තමයි මං හිතන් ඉන්නේ. මොකද මටත් එහෙම ලැබිච්ච කෙනෙක්. ඉතින් අපි ඒ කියන්නේ ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉඳලා රිහැබ් වෙලා සෙන්ටර් එකෙන් එළියට එන ළමයි ඉන්නවා නම් අපි දන්නවා එක ප්‍රොෆයිල් එකක් කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් ඒ කියන පරිසරෙන් එළියට ගත්තාම හදන්න පුළුවන්. ඉතින් අපේ මෙත් එක්කල් 8 දෙනෙක් ඉඳලා තියෙනවා. එක්කෙනයි ෆේල් වුණේ. අපිට බැරි වුණේ මිස් වුණේ. අනිත් 7 දෙනාගෙන් 3 දෙනෙක් විතර දැන් බයිසිකල් උත් අරගෙන ඒගොල්ලන්ගේ සල්ලි වලින්ම හැදිලා ඉන්නවා. ඉතින් අපි ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා අර මනුස්සෙක්ට second chance in life දෙන්න. ඔය එහෙම second chances විශ්වාස කරනවා. ඔව් ඒ කියන්නේ මම second නෙවෙයි මම chances ගොඩක් ඒ කියන්නේ මම කිව්වාගේ හොඳ ජොබ් එකක් හම්බුණා පොඩි වයසකින්. ඒ වුණාට මම ඒකෙන් පොඩක් දැඟලිල්ලක් තිබ්බා you know. ඉතින් මම බැංකුවෙත් වැඩ කරලා බැංකුවෙන් ලෝන් අරගෙන බැංකුවෙම ක්‍රිබ් එකට ගියා. ඉතින් හිතන්න බැංක් මැනේජර් කෙනෙක් ක්‍රිබ් එකට යන කොච්චර ආයේ කියන්නේ පිස්සුම පිස්සු. ඊට පස්සේ මොකද ඒ වාඩු වයසෙන් මේ වගේ තැනකට එනකොට මම තමයි මගේ ඉස්කෝලේ බැච් එක ඉස්සෙල්ලාම වාහනයක් ගත්තේ මැනේජුනේ එහෙම. අර හිටපු නැති යාළුවොත් එනවා එතකොට. ඔය යාළුවෝ ඇවිල්ලා අරන් යන්නේ එක එක තැන් වලටනේ. ඉතින් ඒ කියන්නේ ජොලියේ ඉන්න හිතේ ඔය වගේ ගිහිල්ලා ඉතින් මොඩ ඩිසිෂන්ස් එහෙම අරගෙන ක්‍රිබ් එකේ ඉඳලා ආයේ නිකන් සපතු දෙකක් සල්ලි ගන්න නැතිව ගාන්ට ආවා. ඊට පස්සේ අවුරුදු දෙකක් ඇතුළත ප්ලෑන් කරලා ඉවරලා අද වෙනකන් අවුරුදු 23 ඉඳන් අද වෙනකන් අවුරුදු 20කට ලඟ වෙන කාලයක් no credit cards ever පාවිච්චි කරන්නේ නැහැ. මොනාටත් නැහැ. අපේ බිස්නස් උනත් කවදාවත් bill to bill යන්නේ නැහැ. ඕනෙම bill එකක් කියන්නේ ඕනෙම සප්ලයර් කෙනෙක් පැය 24න් අපි ගෙවනවා. ඉතින් ඒ second chance එක. ඒක මගේ තාත්තා තමයි ඇත්තටම කිව්වොත් ඔක්කොම ටික ගෙවලා ඉවරලා මට මතකයි අන්තිම එක ගෙවන්නේ නැද්ද ඔක්කොම ගෙවුවා කොහොම හරි වැඩ කරලා ජොබ් 3ක් කරා. කළා ඒ කියන්නේ no girlfriends nothing. අය මේ ටාගට් එකට යන්නේ. අන්තිම එක ගෙවන්නේ නැද්ද? ඒක පොඩි ක්‍රෙඩිට් කාඩ් එක පොඩිම එක. කරද්දි මට මතකයි බැංකුවේ ජාත්‍යන්තර බැංකුවක් දැන් නැහැ. ගියා ලංකාවේ. ඉතින් ගෙවද්දි එකපාරට කෝල් කරලා කිව්වා බල්ක් පේමන්ට් එක සඳුදා ගෙවන්න. පස්සේ මං කිව්වා නෑනේ මට ඒක සඳුදා ගෙවන්න බදාදා තමයි මගේ කමිෂන් එක හම්බ වෙන්නේ මං ගෙන්න. එතකොට කිව්වා මෙහෙම කියනවා නම් කිව්වා තමුසමා හිඟන කියලා කුණාරපයක් කිව්වා ගෑනු කෙනෙක්. මේ සැර එක්කෙනෙක්. ඉතින් ඒ වෙලාවේ ඉතින් මටත් ඉතින් ඇඬුණා. මං ඒ වෙලාවේ ඒ දවසට එකපාරක් එහෙම මීල් එකක් කාලා එමෙ හිතුවේ මමම වැටිච්ච වලින් මම එනවා නම් අර ජොලි දාපු එකේම අනිත් පැත්තෙන් තමයි එන්න ඕනේ. එතකොට ඉතින් එහෙම ඉඳද්දි කොහොම හරි ඇඬිලා හිටව මම හැබැයි හිතුණා මං දවසක මේ බැංකුවේම ප්‍රයොරිටි කස්ටමර් කෙනෙක් වෙනවා කියලා. ඉතින් මේ ඒක වෙලා අවුරුදු 7කට පස්සේ ඒක වුණා. ඒ හැමදේම තියෙන එතකොට අපේ අතේ. අපේ අතේ යන්නේ. අපි කරන දේවල් එක තමයි හැමදේම ඩිසයිඩ් වෙන්නේ ඉස්සරහට. ඔව් මම විශ්වාස කරනවා ඒ කියන්නේ මම ක්‍රිස්තියානි භක්තිකේ ඉතින් මම හිතනවා අර තමන්ගේ ඉන්ටෙන්ෂන් එක ඒ කියන්නේ චේතනාව හරිකොට දෙවියන්ගේ සපෝට් එකක් එක්ක කරන්න පුළුවන්. මොකද ඔය අවස්ථාව කියන එක ලැබෙන්නත් එපා. අර chance එක කියන එක. ඉතින් කියන්නේ ඒ වගේ ගොඩාක් දේවල් වෙලා තියෙනවා මගේ බිස්නස් එකේ. කියන්නේ ඔය දැන් ගෑස් නැති කාලේ මගේ අන්තිම ගෑස් සිලින්ඩරය යද්දි මම එක තැනකට කෝල් කරලා ඒගොල්ලන්ට මාව වදයක් කළා. ඒ කම්පැනි එකේ ලිටර් එකේ මැනේජර් කෙනෙක්ට කතා කරන්න කියලා කිව්වා. පස්සේ ඒ මනුස්සයාට මම කතා කරද්දි යාට කෝල් එනවා හැමතැනින්ම රීජනල් මැනේජර්. එක වෙයාහවුස් එක සිලින්ඩර් දෙකයි තිබ්බේ. එතකොට එයා මට කිව්වා එතෙන්ට එන්න දෙන්නම්. මම බැලුවා මට දෙන්නේ නැහැ. අපේ පොඩි රෙස්ටොරන්ට් එක 4 දෙනෙක් ඉන්න රෙස්ටොරන්ට් එක. එතකොට යද්දි අනිත් වාහනේ ඇවිල්ලා තිබ්බේ මහා බලවත් එක්කෙනෙක්ගේ ගෙදරකට සිලින්ඩරයක් ගෙනියන්න. මම පොඩිම මනුස්සයා. පස්සේ එතකොට එයා අද වෙනකම් මගේ යාළුවා මගේ ජීවිතේ ලොකුම අවස්ථාවලටත් එයා ඇවිල්ලා තියෙන එතනින් පස්සේ කියන කෙනා බට එයා කිව්වා කතා කරද්දී නිකන් මට නිකන් අමුතු මේකක් ආවා. කෝල්ඩ් එකේ තව කෝල් 3ක් තිබ්බා. ඔයාට දෙන්න හිතුණා. ඉතින් පොඩි තියෙනවා නේද? මම හිතන්නේ එහෙම chances හම්බ වෙන්නේත් අපි හරි දේ කරාම. හරි දේ කරන්නේ නැත්නම් හම්බ වෙන්නේ නැහැ නේද? දැන් ඔය ඔක්කොමත් හරි. මෙන්න මෙහෙම වීඩියෝස් ටිකක් මම දැක්කා.
ඔබ නිතරම ඉන්නේ කනස්සල්ලෙන්ද? එතකොට ඔබ ඉන්නේ හැමෝටම බැන බැනද? මම ෂෙවොන් පෙරේරා. පටන් ගන්න. හරිනේ. මං හරියට කරානේ. හරි. එතන එහෙම වීඩියෝස් කරන්න හිතුවේ. ඒක තමයි. ඒක මාර වැඩක්. ඉතින් මේක ඇත්තටම හිතලා නෙමෙයි. මමත් ඉතින් on and off මම ගොඩක් වැඩ කරනවා. ඊට පස්සේ සමහරක් වෙලාවට බැලන්ස් එක ස්ට්‍රයික් කරන්න හැදුවට බැලන්ස් වෙන්නේ නැහැ work life එක. ඉතින් ඔහොම වෙලා පොඩි එක කාලෙකදී විටෙන් විට පොඩ නිකන් දන්නද ડિප්‍රෙෂන් පැත්තට යනවා. ඉතින් ඔහොම ඉන්න වෙලාවක එන්න thoughts ටික හිර වෙලා. පස්සේ මට වුණාට මම පොඩි දැක්කලා ඒ වෙලාවේ හරි ගියා එක. ඉතින් මම නිකන් කාර් එකේ නැගලා මම ඕක ගෙදරින් කිව්වා ඕක ඔයා වීඩියෝ එකක් කරන්නකෝ බලන්න නිකන් කියන්න කියලා. පස්සේ ඒක වීඩියෝ එකක් කරලා පෝස්ට් කරාම මෙන්න ගියා ඕගාලා. පස්සේ ඊට පස්සේ හිතුවා තව එකක් කරන්නම් කරලා දෙකක් තුනක් කරලා බලන්නම් කියලා. ඉතින් අර බර ගානක් ෆොලෝවර්ස්ලා ආව like මාස 3ක් විතර ඇතුළත ඉක්මනට. ඊට පස්සේ ඒක නැවැත්තුවා. නවත්තලා ඉවරලත් මාස 5ක් විතර හිටියා මේ ළඟදී නවත්තලා කියන්නේ වැඩි කාලෙකුත් නෑ පටන් ගන්න අවුරුද්දක් වගේ. ටිකක් ඒ කියන්නේ අර කරන ස්ටෑන්ඩඩ් එකක් තියෙන්න ඕනේනේ කරනකොට කියලා. ඉතින් පොඩ්ඩක් නැවැත්තුවා බ්‍රේක් එකක් අරගෙන. ඊට පස්සේ දැන් ආයෙ ගිය සතියේ ආයෙ පටන් ගත්තා. දැන් ආයෙත් හරි. ඊයේ පෙරේද කෑම එකක් ගන්න ගිහිල්ලත් එක්කෙනෙක් කතා කරේ. මම හිතුවා සෝෂල් මීඩියා කොච්චර පවර්ෆුල්ද නේද? පවර්ෆුල්. ඒක දැන් වෙනස් ෂෙවොන්. දැන් ඔයා මට කලින් මේ ෆීල්ඩ් එකට ආවා. රේඩියෝ ෆීල්ඩ් එකට ආවා. ඒතකොට දැන් තියෙන්නේ ඒක නෙමෙයි. දැන් සෝෂල් මීඩියා ටිකක් පවර්ෆුල්. ඒක කොහොමද ඔයාලට දැනෙන්නේ? මොකද අපි මේ රේඩියෝ ප්‍රසන්ටර්ස්ලා විදිහට මේක පටන් ගත්තේ මේ කැරියර් එක පටන් ගත්තේ. හැබැයි ඒක සෝෂල් මීඩියා වලට පොඩක් ටර්න් වෙලා තියෙනවා. ඒක ඔයාලට කොහොමද දැනෙන්නේ? දෙපැත්තක් තියෙනවා. දැන් කිමුකෝ ඔයා. දැන් ඔයාගේ මම දැකලා තියෙනවා මේ සීරීස් එකේ ප්‍රෝග්‍රෑම්ස්. ඒ කියන්නේ ඒකේ වෙනම පැත්තක් ගන්නවා. දැන් ආයතනයක් යටතේ එක කරොත් ආයතනයේ ඔබ්ජෙක්ටිව්ස් තියෙනවා, මිෂන් එකක් තියෙනවා, ඒවත් එක්ක කරන්න ඕනේ. පොලිටිකල් ඔබ්ජෙක්ටිව්ස් තියෙනවා. ඒක සාධාරණයි. ඒකත් එක්ක කරන්න ඕනේ. බට් ඒ වුණාට ඒතකොට ඔයාගේ සාරය පොඩ්ඩක් පස්සට යනවා. ඉතින් සමහරක් වෙලාවට ඒ ඔපචුනිටි එක නැති වෙන්න පුළුවන්. දැන් ඒ වගේ වට ගන්න පුළුවන්. දැන් ඒතකොට මීඩියා කොහෙවත් නැති කෙනෙක්ට කන්ටෙන්ට් හදන්න පටන් ගන්න පුළුවන්. එයා ඉන්ස්පයර් කරන්න පුළුවන් සොසයිටි එකක්. අර ඉන්න ළමෙක් ඉන්න අමන්ද කියලා මම දැකලා තියෙනවා. men's mental health. කවුරුත් කතා කරන්නේ නැහැ. නැත්නම් වදිනවනේ පාර බට වෙන බය නැතුව. ඉතින් හරි ස්පෙෂල්. ඒ වගේ chance එකක් තියෙනවා. ඩවුන් සයිඩ් එක තමයි දැන් ජනතාවටත් එක කියන්නේ කාට හරි කාව හරි පල්ලෙහාට ගන්න ඕන. ඒ කියන්නේ if you want to take somebody down, කියන්නේ destroy කරනවා නම් උත් ටාගට් කරලා හරියට ස්ට්‍රැටජයිස් කරලා කාව හරි නැති කරලා දාන්න පුළුවන්. අපි දැක්ක ඊයේ පෙරේදා එක වෙනවා. කවුරු හරිද වැරදිද අපි දන්නේ නැහැ. බට් ඒ වුණාට දවස් 3කට ඉස්සෙල්ලත් මම දැක්ක එක රෙස්ටොරන්ට් එකක් ගැන. ඒ කියන්නේ වරදක් වෙලා තිබ්බෙත් නැහැ. බට් ඒ වුණාට ඒ ගත්ත ෆොටෝස් එහෙම බලද්දි එක විදියකට පෙන්වන්න පුළුවන් ඕනේ දෙයක්. බට් ඒක කොච්චර වැදුනද කියන්නේ සිකුරාදා රෑ පෝස්ට් එක ගියේ වීකෙන්ඩ් එකේ රෙස්ටොරන්ට් එකේ සේල් එක next to zero. ඒ කියන්නේ මේ චයිනීස් රෙස්ටොරන්ට් එක. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් ඒකේ පොඩි රිස්ක් ෆැක්ටර් එකක් තියෙනවා. බට් if you have සමාජ මතයක් එළියට දාන්න ඕන නම් කියලා දන්නේ. හරි. දැන් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඕනම දෙයක ලිමිට් එකක් තියෙනවනේ ෂෙවොන්. අපි දන්නවනේ ලිමිට් එක නේද? ෆීල්ඩ් එක වැඩ කරනකොට. දැන් ෂෙවොන් පෙරේරාගේ ටාගට්ස් ඔක්කොම හරිද? කම්ප්ලීට් කරලා තියෙන්නේ. නැත්නම් තවත් ටාගට්ස් තියෙනවද? මම පොඩි කාලේ ඉඳන් මම ගෙදර ඒ කියන්නේ අපේ පොඩි පොලිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා, මිලිටරි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා, වගේ තියෙනවා. ඉතින් අර පොඩි කාලේ ඉඳන් කිව්වේ කියන්නේ අපි එළියට ගියත් අපේ ගම නුවර එහෙ ගියත් ඒ කියන්නේ ගම ඇතුළට යනකොට කියන්නේ දැන් බලන්න මේ ඉන්න කට්ටිය මේගොල්ලන්ට උදව් කරන්න ඕනේ දවසක එහෙම කියලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මං කැමති ඔබ්ජෙක්ටිව්ස් දෙක තුනක් තියෙනවා. මම සෑහීමටපත් වෙනවා මම උපයන ආදායමෙන්. හැබැයි ඉතින් අර එක තැනකදී when you stop growing කියන්නේ පස්සට යන්නේ නැහැ හින්දා I will keep growing. ඉතින් මං ආසයි හොටෙල් ඉන්ඩස්ට්‍රි එකට යන්න, ඒක යන්න ළඟ ඉන්නේ බෙවරේජ් ඉන්ඩස්ට්‍රි එක. ඔගේ දෙක තුනක් තියෙනවා. බට් මගේ ආසාම දේ තමයි මං කැමති ඔය ඩ්‍රග් මෙනස් එක මේ රටෙන් යනවට. මම politically affiliated පැත්තක් තියෙනවා. නමුත් ඒක වෙන පක්ෂකෙන් වුණත් ඒක වෙනවා නම් ඒක හරිම අමාරු දෙයක්. ඉතින් ඒක මම දැකලා තියෙනවා මිනිස්සු කොච්චර විඳවනවද කියලා.
ඔයාට මට වුණත් සමහරක් කරාට හැබිට් එකක් තියෙන පුළුවන්. දැන් මම ඉස්සර දුම්පානය කරා. මට නවත්තන්න ඕනේ. try කරනවා මිනිස්සුන් කියනවා මේක කරන්න chewing gum කන්න වතුර බොන්න. අර දුම්පානය කරන එක්කෙනා තමයි දන්නේ. අන්තිමට නැවතුනේ මගේ මේ මම රේඩියෝ ප්‍රෙසන්ටර් කෙනෙකුත් වෙලා. මගේ මේ පැත්තේ මගේ මේ පැත්තේ ලං එකේ බ්ලඩ් බෑග් ඇවිලා ලං සර්ජරි එකක් කරලා. තමයි සිගරට් බොන එක නැවතුයි. but එතනට මෙන්න උනා නවත්තන්න. වුණා. ඉතින් ඒ මං යාඥා කරා එක ගැන මම කීකව try කරා. nothing. ඉතින් ඒ කට්ටිය පව්. ඒ කියන්නේ ඒගොල්ලන් නවත්තන්න කැමති නැති. ඉතින් ඕකට ආසාවක් තියෙනවා. එතකොට බිස්නස් කරන යන් කට්ටියට එළියට එන්න ලේසි වෙන ක්‍රමයක්. ඒ කියන්නේ හදන්න. ඉතින් ඒකකට policy makersලා මොන හරි දෙයක් කරනවා නම් මම ඒකට support කරන්න කැමතියි. ඒ වගේ දෙයක් තමයි ඉතින් ඉතුරු කාලේ කරන්න. එහෙනම් ඒ ප්ලෑන්ස් ටිකේ විදිහටම සාර්ථක වේවා කියලා ෂෙවෝන් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං ආරාධනා කරපු ගමන්ම ආවා. ගොඩක් thank you ඒකට. thank you. මම වාගේ ලොකු ෆෑන් කෙනෙක්. හරි thank you. මේ ප්‍රෝග්‍රෑම් එකත් ඇත්තටම වෙනම ඇන්ගල් එකකින් යන්නේ. ඔය අහන ප්‍රශ්න හරි වෙනස්. ඉතින් ගොඩක් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. thank you. හිසතින් යවන්නේ ඔයා වගේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා මං ගාව. ෆ්‍රෙලා. ඉතින් thank you. මේ බ්‍රෑන්ඩ් එක තවත් බ්‍රෑන්ඩ් එකකට අතර දෙනවා මම. okay thank you. thank you. ඉතින් ඔයාලටත් ෆ්‍රෙලා මෙලදී ගන්න අවස්ථාව තියෙනවා. මොකද දැන් ෆ්‍රෙලා කියන්නේ ෂෙවෝන් පිටරට ඉඳන් ලංකාවට ආපු බ්‍රෑන්ඩ් එකක්. ලංකාවේ එකක්. ඉතින් thank you ෂෙවෝන්. අපි ආපහු දවසක හම්බ වෙමු. thank you. bye. හරි. අපි එහෙනම් තවත් දවසක තවත් ලස්සන වැඩසටහනකින් හම්බ වෙමු. සජිනි සීලවර්ධන